බිහාර් ප්‍රාන්තයේ චම්පාර් දිස්ත්‍රික්කයේ කේසරියා නගරයේ මේ දැවැන්ත බෞද්ධ ස්තූපය පිහිටා තිබේ. පැරණි නගර නාමය වන්නේ ඔබ කවුරුත් දන්න කේසපුත්ත නියංගමයි. බුදුන් වහන්සේ කාලාමවරුන්ට කාලාම සූත්‍රයේ දේශනා කළ ස්ථානයයි. මේ ස්තූපයේ විස්කම්භය අඩි 400කි. අඩි 104ක් උසයි. මෝගල් අධිරාජ්‍ය මුස්ලිම් ආක්‍රමණයෙන් පසුව කාලයේ වැලිතලාවට යට වී ගොස් තිබූ මේ දැවැන්ත ස්තූපය 1814 පළමු වරට කර්නල් මැකීසියම් මෙහි කැනීම් සිදු කිරීම ආරම්භ කරනවා. පසුව 1861 හිවුන්සෑන් භික්ෂුවගේ වාර්තාවට අනුව යමින් කනිම්හැම් මෙහි නැවත කැනීම් සිදු කරනවා. එහිදී අශෝක ස්තම්භ නටබුන් හමු වී තිබෙනවා. නැවත 1998 ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කේ මොහොමඩ් මෙහි කැනීම් සිදු කරනවා. කෙසේ වෙතත් සම්පූර්ණයෙන් මෙහි කැනීම් සිදු කර අවසන් නොවන බව පවසනවා. අදටත් මේ දැවැන්ත ස්තූපයේ විශාල ප්‍රදේශයක් වන ගහණයෙන් යුක්තව පවතිනවා. භූමිකම්පාවකට වුවද ඔරොත්තු දෙන පරිදි මේ ස්තූපය ඉදිකොට තිබෙන අපූර්ව බුරුම ආභාසයට අනුව යමින් ඉදිකරපු බවකුත් දකින්න තියෙනවා. බුදුන් දවස සඩ්ශාස්ත්‍රවරුන් නිතර මේ ප්‍රදේශයෙන් වැඩි බවත් කාලාමවරුන් මේ ප්‍රදේශයේ ජීවත් වූ බවත් සඳහන් වෙනවා. වෛශාලි ලිච්ඡවීන් විසින් බුදුන් වහන්සේ දන් වැළඳූ පාත්‍රය තැන්පත් කොට මුල්වරට මේ ස්ථානයේ මේ ස්තූපය ඉදි කරපු බවකුත් ඉතිහාසයේ කියවෙනවා. පසුව අශෝක රජු විසින් මේ දැවැන්ත ස්තූපය නිර්මාණය කොට ඇති බවත් කනිස්ක රජු පසුව ඒ ප්‍රතිසංස්කරණය කළ බවත් සඳහන් වෙනවා.